අදත් මගෙත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝටම සුබ දවසක්. මම අද ඔයාලට කියලා දෙන්නම් රසම රස කොෆි මූස් එකක් හදාගන්න. ඇත්තට මේ මූස් එක හදන්න හරිම ලේසියි. වගේම මේක හරිම රසයි. ඉතින් ඕගොල්ලෝ තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් මාව subscribe කරන්න කියලාත් මතක් කරනවා. අපි බලමු මේ මූස් එක කොහොමද හදන්නේ, මොනවද ඒකට උවමනා කරන්න කියලා. අපිට මේ මූස් එක හදාගන්න ඕනි වෙනවා කිරි. මම මෙතන කිරි කප් එකක් අරගෙන තියෙනවා. ඊට පස්සේ මම මේ කිරි කප් එකට එකතු කරගන්නවා සීනි කප් කාලක්. සීනි ටික එකතු කරාට පස්සේ අපි මේක ලිපේ තියාගන්න ඕනි අඩු ගින්දරේ. ඔයගොල්ලෝ මතක ඇතුව ලිපේ ගින්දර අඩුවෙන් තියාගෙන මිනිත්තු 10ක් විතර මේක මෙන්න මේ විදිහට හොඳට උතුරවලා අරගන්න. මෙන්න මේ පදමට එනකොට ඔයගොල්ලෝ ලිප ඕෆ් කරලා මේක ලිපෙන් බාගෙන පැත්තකින් තියාගන්න ඕනි. මිශ්‍රණය ලිපෙන් බාලා අරගත්තට පස්සේ අපි මේකට එකතු කරගන්න ඕනි ඉන්ස්ටන්ට් කොෆි මේස හැඳි භාගයක්. කොෆි ටික එකතු කරලා ඔයගොල්ලෝ මේක හොඳට මිශ්‍ර කරගන්න. ඔයගොල්ලෝ ලිපෙන් බාලා ගත්තට පස්සේ කිරි ටිකක් උකු වෙලා වගේ තියෙනවා නම් ආපහු ඒකට කිරි පොඩ්ඩක් දාලා පොඩ්ඩක් දියර ගතියට ඒක හදාගෙන හොඳට කොෆි ටික මිශ්‍ර කරලා අරගන්න. ඊට පස්සේ අපිට ඕන වෙනවා විපින් ක්‍රීම්. මම මෙතන විපින් ක්‍රීම් කප් භාගයක් අරගෙන ඒ ටික මෙන්න මේ විදිහට හොඳට බීට් කරගන්නවා. මේ තියෙන්නේ මම අර කලින් හදලා තියාගත්ත කෝපි මිශ්‍රණය. දැන් මේක හොඳට නිවිලා තියෙන්නේ. ඕගොල්ලන්ගේ කෝපි මිශ්‍රණයත් ඕගොල්ලෝ හොඳට නිවුනට පස්සේ තමයි විපින් ක්‍රීම් එකට එකතු කරගන්න ඕනි. මේක රස්නේ පිට විපින් ක්‍රීම් එකට එකතු කරගන්න එපා. මෙන්න මේ විදිහට අපි හදාගත්ත කෝපි මිශ්‍රණය විපින් ක්‍රීම් එකට එකතු කරගෙන අපි මේ ටික හොඳට බීට් කරලා අරගන්න ඕනි. ඔයගොල්ලන්ට බීට් එකක් නැත්නම් මේක විස්ක් එකකින් උනත් ඔයගොල්ලන්ට හදාගන්න පුළුවන්. ඔයගොල්ලෝ මේ මිශ්‍රණය මෙන්න මේ වගේ වෙනකන් හොඳට බීට් කරලා අරගන්න ඕනි. ඊට පස්සේ තමයි අපි මේකේ මූස් එක හදන්න අරගන්නේ. ක්‍රීම් ටික මේ විදිහට බීට් කරගත්තට පස්සේ මම මෙන්න මේ වගේ පයිපින් බෑග් එකක් අරගෙන ඒකට අපි අර හදාගත්ත මිශ්‍රණය එකතු කරගන්නවා. ඊට පස්සේ මම ඩෙසර්ට් කප් එකක් අරගෙන මේක ලස්සනට ඩෙසර්ට් කප් එකට එකතු කරගන්න තමයි හදන්නේ. ඉතින් ඕගොල්ලන්ට මේ විදිහට පයිපින් බෑග් එකක් නැත්නම් ඕගොල්ලන්ට පුළුවන් මේක ස්පූන් එකෙන් අරගෙන උනා ඩෙසර්ට් කප් එකට එකතු කරගන්න. ඊට පස්සේ මම මේකේ රස වැඩි කරගන්න කුකීස් ටිකකුත් මෙන්න මේ විදිහට කඩලා උඩින් එකතු කරගන්නවා. ඒක ඔයගොල්ලන්ගේ කැමැත්ත අනුව ඔයගොල්ලන්ට එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ මම අහපව් සැරයක් මේ විදිහට කොෆි මූස් ටිකක් මේකට උඩින් එකතු කරගන්නවා. ඔයාලට පුළුවන් මේක ලස්සන කරගන්න වගේම තව ටිකක් රසවත් කරගන්න මේකට උඩින් මෙන්න මේ විදිහට ග්‍රේට් කරගත්ත චොක්ලට් ටිකකුත් එකතු කරගන්න. ඊට පස්සේ මේක පැය දෙකක් විතර ෆ්‍රිජ් එකේ තියෙන්න ඇරලා අපිට පුළුවන් මේක රස බලන්න. ඉතින් ඕගොල්ලොත් කැමති නම් මේක හදලා බලන්න. හදලා බලලා මට කමෙන්ට් එකකුත් දාන්න. ඉතින් මේ වගේ වීඩියෝ එකකින් ආයිත් ඔයගොල්ලොත් එක්ක එකතු වෙනකන් ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.